ප්‍රතිකාර ක්‍රම තියෙනවා. පිරිමියෙක් කෙනෙක්ගේ ගත්තොත් එහෙම ලිංගික ප්‍රශ්න වශයෙන් ප්‍රධාන වශයෙන් අඳුරගෙන තියෙන්නේ එක්කෝ අර අපි කතා කරපු erectile dysfunction එක. එහෙම නැත්නම් premature ejaculation. ධාතු කලින් පිට වෙන එක. එහෙම නැත්නම් delayed ejaculation. ධාතු පිටවීම ප්‍රමාද වීම. මේ හැම කාරණේම ප්‍රෙග්නන්ට් වෙනකොටත් බලපානවා. එතකොට මේ හැම එකටම අපිට විවිධ ප්‍රතිකාර උත්සාහ කරන්න පුළුවන්. දැන් delayed ejaculation කියන ප්‍රශ්නේ එහෙම නැත්නම් ධාතු පිටවීම ප්‍රමාද වීමේ ගැටලුවකට තමයි මෙයා මුහුණ දීලා තියෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේම ඔයත් යම්කිසි ශරීර ඒ කියන්නේ පරීක්ෂාවකට ලක් වෙන්න ඕනේ මොන හරි ගැටලු කියනවාද කියලා අඳුරා ගන්න. එහෙම මොනවත් ගැටලුවක් නැත්නම් ඒකටත් ප්‍රතිකාර ක්‍රම අපිට උත්සාහ කරන්න පුළුවන්. මේ ප්‍රතිකාර ක්‍රම එක කාරණයක් තමයි ප්‍රතිකාර දුන්න ගමම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක ටික කාලයක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් මේ දෙයටත් ප්‍රතිකාරයක් තියෙනවා. අපි හිතමු එයාගේ බබෙක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී යාට පුළුවන් නම් සාම්පල් එකක් ගන්න ස්වාංගවින්දනයේ මගින් තමයි අපි සාම්පල් මැස්ටර්බේට් කරලා තමයි සාම්පල් එකක් ගන්නෙ. එහෙම ගන්න සාම්පල් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් අර කලින් එක්කෙනාට කිව්වා වගේම IUI ප්‍රතිකාර ක්‍රමයකින් දරුවෙක් ලබා ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි මෙයාගේ ලිංගික ගැටලුවට ඒක උපකාරයක් නෙමෙයි. ඒ හින්දා ඒකට විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒවට යොමු වෙන්න අවශ්‍ය වෙනවා.